දුර ගමක් අසල කුඩා වනයක් තිබුණා. මෙහි විශාල ගසක කුරුල්ලන් දෙදෙනෙක් වාසය කළා. මෙහි එක බෙනයක හිටියේ කඩිසර පුංචි කුරුල්ලෙක්. අනෙක් බෙනේ හිටියේ අලස කපුටෙක්. ලස්සන දවසක්. ඉක්මනට වැඩට යන්න ඕනේ. තව ටිකක් නිදාගන්න ඕනේ. තව වෙලාව තියෙනවා වැඩට යන්න. අද නම් ඔක්මනට ගෙදර යන්න පුළුවන්. අප්පා බඩගිනි. මොනව හරි කාලා එන්න ඕනේ. දන්නවද? අද හරිම කම්මැලි දවසක්. මොනවද ඔය මල්ලේ? කාම එකතු කරනවා නැති කාලෙට ගන්න. මොනවටද ඔය තරම් මහන්සි වෙන්නේ? කැලේ කෑම තියෙනවා ඇති වෙන්න. ඉස්සරහට හිතලා වැඩ කරන්න ඕනේ. කෑම ගබඩා කරලා තියාගන්න ඕනේ. පිස්සු. මොනවට මහන්සි වෙනවද මන්දා? විනෝදෙන් ඉන්න ඕනේ. එහෙම නේද? කාලය හැමදාම එක වගේ නෙමෙයි. මම යනවා ගෙදර. මේ කැලේට විශාල නියගයක් ආවා. ජලාශ හිඳුණා. කෑම නැති වුණා. කැලේ කෑම හිඟයි. මට කලින් හිතන්න තිබුණා. කහකුරුල්ලගෙන් කෑම ටිකක් කිල්ලුවොත් දෙයිද? බොහොම ස්තුතියි ආරාධනාවට. වියලි කාලගුණය නිසා කැලේ කෑම හිඟයි. දැන් තේරුණාද මහන්සි වෙන එකේ වටිනාකම? මම වෙනස් වෙන්න ඕනේ. මම ඔයාට එකතු කරගත්ත කෑම වලින් කොටසක් දෙන්නම්. බොහොම ස්තුතියි මට උපකාර කළාට. මේක ගන්න. හැබැයි අලස නොවි වැඩ කරන්න. කැලයට ආයෙත් වහින්න පටන් ගත්ත. ගස්වල මල් පිපුණා. විල ජලයෙන් පිරී ගියා. සත්තුන්ට කැම සුලභ වුණා. කපුටා අලස නොවි මහන්සි වී වැඩ කරන්න පටන් ගත්තා. ලස්සන දවසක්. අද මහන්සි වෙලා වැඩ කරමු නේද? ඔයාලා දන්නවද? මහන්සි වෙන්න එක ඇඟට හොඳයි. හෙලෝ කොහොමද? මම කෑම හොයන්න ගියා. බොහොම හොඳයි. මමත් කෑම හොයන්න ගියා. මේ තියෙන්නේ මහන්සියේ ප්‍රතිඵල. දැන් මට අනාගතය ගැන බයක් නෑ. ඔයාලත් මහන්සි වෙන්න. හරිම මහන්සි. හැබැයි හරි සතුටුයි. අද කරන මහන්සිය හෙට ජීවිතය රැකක ගනී.